දැන් අනුරයි රනිලුයි හනිමුන් යනවා. මෙහෙම වෙයිද දන්නේ නැහැ. දන්නේ රනිල් ඉන්නේ අනුර එක්ක විවාහ ගිවිසගෙන සජිත් ඉන්නේ රනිල් එක්ක දික්කසාදගෙන 21 රෑ මේ දෙන්නගේ හනිමුන් යන දින උදේ ඉඳී මේ දෙන්නම ඇඳත් කඩාගෙන ඔය භික්ෂුවකට උචිතද කියන්නේ භික්ෂුවක් නම් භික්ෂුවක්ද කියලා මම දන්නේ නැහැ. භික්ෂුවක් නෙමෙයි. බෙසිට් එක වගේ පාට ඇඳුමක් අදගෙන ඉන්නවා. එයාටත් මම කියන්න. රනිල් ඉන්නේ අනුර එක්ක උඹේ අම්මගේ ගෙදර සජිත් ඉන්නේ තෝත් එක්ක අහවල් එක කර 21 රැයිත වගේ ඇට දෙක ගැලවෙනකොට උදේ ඉඳී තෑවා හජ්ජ බිස බිස උදේ ඉඳී තෑවා හජ්ජ බිස බිස බල්ලන්ට බලු විදියට හැදෙට බල්ලන්ට උත්තර කියන්න ඕනද අපි මේ භික්ෂුන් වහන්සේලාට නෙමෙයි අපි කිව්වේ මේ චීවරධාරියෙකුට කිව්වේ ලෝකමාරුවේ තද උදේ ඉන්නේ තෑවා හජ්ජ බිස බිස එහෙම කරන්න එපා පවුනේ කක්කුස්සි වලක් දීලා බකට් එකක් දීලා ඡන්ද ගන්න හිටපු ජනතාවක් තමයි අපි මේ බලවත් කරන්නේ. අපි මේ මිනිසුන්ට එහෙම ඡන්ද කොටස් කියලා සලකන්නේ නැහැ. ඒ වගේම රයිට්. පොයින්ට් එක මොකද්ද? අනු දෙක මේ කකුසි කියලා කියන්න පුළුවන්ද පාර්ලිමේන්තුව ඇතුලේ? मैडम මේක අයින් කරගන්න. මේක අයින් කරගන්න කියන්නේ නැත්නම් මගේ එකත් එක්ක අයින් කරගන්න. නිදාගන්න නැගිටලා ඉන්නේ. ඒ වචනේ අනවශ්‍ය නම් අපි එක හැන්සඩ්ඩෙන් අයින් කරන්න. දැන් කක්කුසිය කියන්නේ මොකද්ද මං කියන්නේ? ඔබතුමා කතා ඉරිද පොළ කියන්නද? කක්කුසිය කියන්නේ කිව්ව කක්කුසි කටවලුත් ෆෝම් වෙනවා. ඒකනේ වැඩි. ඒක නිසා කක්කුසිය පා අපි යමු ඔහම යන්න. music දැන් මේ අපි දැක්ක මේ පහුගිය දවස්වල මේ පොහොට්ටුවට විවිධ පාර්ශ්වයන් විවිධ චෝදනා එල්ල කරනවා විශේෂයෙන්ම ආණ්ඩු පාර්ශවයේ මේ මද්ද්‍රව්‍ය සම්බන්ධව. ඒ සම්බන්ධව දැන් අදහස් මොකද මහජනතාව විදියට? මෙතන සිද්ධ වෙන්නේ අම්මා නියම තාත්තට ජාතක වෙච්ච දරුවෝ මේ රට වෙනුවෙන් සේවයක් කරපු උත්තමයා එනකම් බලන් ඉන්නේ. ඒව අපතුමාට ජය වේවා. අපේ ජනාධිපතිතුමාට ජය වේවා. අපේ තියෙන්නේ මොකක්ද නැහැ අද යුද්ධේ නිවාර කෙරුවා හරිම හොඳ නායකයෙක් අද බැලුවම පාලක දැයිලා අත් බෝපුවක් දාන්නේ හරි මේ මහින්ද රාජපක්ෂ කන්න කල්ලාද ආදර දිනනවා ඒක තමයි වට තියෙන්නේ මේ පිළියා ගෙලියන්න ඕන තැනකට ඒක දිනේ දමුට හදන්න දිනේ ඔකත් ඔකක් ගන්න නේ කැට කල්ලා පාරවල් හදලා හොදට දිනේ මහින්ද රාජපක්ෂ කියන්නේ මිනිහෙක් ඒ මිනිහ ගෙලියන්න ඕන ඒ මිනිහ නැතුණාට කවුරුහරි ඉන්න ඕනේ තුනේ පාරේ ඉඳන් කැටකල් එල්ලුවා ඒ වගේ තියෙන දැන් මේ මිනිස්සුට අල්ලන්න කිසිම දෙයක් නැහැ අපිට ඉතිහාසයේ ගත්තත් දුටුගැමුණු රත්තුව මාගම්පුරවලින් තමයි බිහි වෙලා තියෙන්නේ. මේ මාගම්පුරේ බිහි දෙවන දුටුගැමුණු තමයි ඉතිහාස දකින්නේ. අපිට රට බේරා දුන්නා. අපිට නිදහසේ රටේ සියලු ජනතාවට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවටම ජීවත් වෙන්න පරිසරය ගොඩනගලා දුන්නා. එහෙ වුණා ඒකට කර අසාධාරණය ගැන අපි හෙලා දකිනවා මේ. ඇත්තටම අපි ගත්තම වඳින්න ඕන නායකයෙක්. යදපුද නායකයෙක්. another one කුනේ කපනවා හැම දෙබලෙක්ම දකුණේ කපනවා කියලා කපන්නේ
ගන්න කියන්නේ කියලා බලමු මුගේ රාජකාරී කොහොමද කරන්න කියලා. බලමු. හැම දෙමලක්ම දකුණේ කපනවා. Wait a minute. Who are you? අපි රාජපක්ෂ නිකායව. රාජපක්ෂ නිකායේ සිවුර කරට දාලා රාජපක්ෂත් එක්ක රාජපක්ෂගේ කුලේ යනවා. Nice. ओ भाई मारो मुझे मारो Another one. තාම බරපතල අනතුරක් මේ රට ඉස්සරහා තියෙනවා. මොනවා හරි කරුමකට අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති වුණොත් එහෙම වෙන්නේ නැහැ. වුණොත් වෙන්නේ නැහැ නේද? එහෙනම් කමන්නේ. වුණොත් එහෙම මේ රටේ බුදුදහමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙන ඒ අයිතිවාසිකම අපිට අහිමි වෙනවා. මේ අනතුර පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි. ඔබ ඒ පිළිබඳව ඔබේ ගමේ ඔබේ හිතවතුන් හිතවතියන් දැනුවත් කළ යුතුයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේක ඔයගොල්ලෝ හොඳට හිතේ තියාගන්න. මේක කෙලවුනොත් කෙලවුනාමයි. ජනවාරි මාසෙට ඔබතුමාලට කණ්ඩ බොන්න නැහැ. IMF එකේ පීඩ බෝර් මහත්තයා කිව්වා මේ අපි ප්‍රශ්නේ හරියට නිරාකරණය කරගත්තේ නැත්නම් නොවැම්බර් මාසෙ වෙනකොට අපිට සල්ලි නැහැ. තෙල් ගේන්න, පෙට්‍රල් ගේන්න, ගෑස් ගේන්න සත පහක් නැති වෙනවා රටට. නැවත JP ගැන කතා කරනවා සහෝදරනි. ඒ ඉඳ ඔබතුමාලා හොඳට හිතේ තියාගන්න. බැරි වෙලාව මං තුන් පාරක් කියනවා. JP ගේන්නේ නැහැ. හැබැයි මං ආවොත් කියන කාරණේ කියන්නේ ආවොත් ආර්ථිකය කළමනාකරණය කරගන්න බෑ. IMF එකත් එක්ක කතා කරගන්න බෑ. ජනවාරි වෙනකොට සල්ලි නැහැ, ගෑස් නැහැ, පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, මොනවත් නැහැ. නැවත අරගලේ කාලේ ඔබතුමාට මතකද? ලයිට් එක දාන්න ගෙදර ලයිට් එක නැහැ. මදුරුව කනවා. දරුවට දෙන්න කිරි ටික නැහැ. සංචාරක ව්‍යාපාරය එහෙම බිමට වැටෙනවා. ලක්ෂ 30ක් විතර එනවා සංචාරකයෝ. ඒක බිඳුවට වැටෙනවා. ඩොලර් බිලියන 3ක 4ක ආදායම නැති වෙනවා. රට බිමටම වැටලා ඔබතුමාලා මෙන්න මේක හිතේ තියාගන්න. බිමට වැටලා ඔබතුමාලා මාස 3-4ක් යනකොට මේ රටේ සහෝදරයෝ අපේ තරුණයෝ වැරදිලා තීන්දුවක් ගත නම් ඒ තරුණයෝ ටික නැවත ආයුධ ගන්නව අතට මුන් ටික පන්නන්න. ආර්ථිකය කළමනාකරණය කරගන්න බෑ. අපි බිඳුවට වැටලා ඉන්නේ. ණය ටික ගෙවා ගන්න අදහසක් නැහැ හඳුන්නෙත් පිට මුදල් ඇමතිවරයාට. මොනවද මුදල් ඇමති කියන්නේ? කොළ සල්ලි අච්චු ගන්නවා, රජයේ දේපල ටික නැත්තම් විකුණනවා, නැත්තම් තියෙන තැන්පතු ටික පවර ගන්නවා. කීයද ලැබෙන්නේ? ඩොලර් බිලියන 3ක් හොයාගන්න බෑ සහෝදරනි. අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100යි. අපිට වෙන්නේ පාරට බහැලා ලක්ෂයක් ලක්ෂ දෙකක් මේ රටේ තරුණයෝ මැරෙන්න සිදු වෙනවා. සක්කිලියා උඹටයි මම කතා කරන්නේ. උඹ නිකන් හිතන්නේ බබ්බා පොෂ්පොරක් කියලා. උඹ නිකන් පිම්පියෙක් විතරයි. ගෙදර මහත්තයටත් කොහමද ඔබතුමිය? Another one. සත්තයි මට මගේ ජීවිතේ තියෙන්නේ තව එක බලාපොරොත්තුවයි. මම මැරෙන්නේ ඉස්සෙල්ලා මගේ කතරගෙන් නාමල් මේ රටේ ජනාධිපති කරන එක විතරයි. කාට හරි තේරෙන්නේ නැත්තම් දේශපාලන වහල්භාවය කියන්නේ මෙන්න මේකට. හරිද? සංජය වෙතිරිමානගේ බලාපොරොත්තු යට තියෙන හීන මොකක්ද කියලා දන්නවද? කළුතර දිස්ත්‍රික්කයේ මිනිස්සු මේ කවදා හරි මේ මොහොතේ චන්දිර පාර්ලිමේන්තුවේ ඔය චවන්නේ. ඒකනේ මේක ලියලා තියාගන්නවා කළුතර දිස්ත්‍රික්කයේ මිනිස්සු. හරිද? කවදා හෝ දවසක නාමල් රාජපක්ෂ ජනාධිපති වුණොත් ඒ නාමල් රාජපක්ෂ යටතේ ඇති වෙන කැබිනට්ටුවේ ජනමාධ්‍ය ඇමතිකම ගන්න එක තමයි මුගේ හීනේ. එයින් පස්සේ කවදා හරි දවසක නාමල්ගෙන් පස්සේ ඔය නායකත්වයේ නාමල්ගේ දරුවන්ට යනවනේ පරම්පරාවට. ඒ පරම්පරාවට යන නායකත්වය යටතේ එතිරිමාන පරම්පරාවක් බිහි කරනවා කත්තා දින මේ වගේ. හරිද? ඒක තමයි හීනේ. Another one. ආයෝජන වැඩි ප්‍රමාණයක් එනවා පෝට් සිටි එකට. පෝට් සිටි එක හදනකම් ඒ පෝට් සිටිය සම්බන්ධයෙන් කියපු ටික මතකයිනේ. ඒතකොට එහෙමනම් පෝට් සිටිය හදන වෙලාවේ ඒ වෙනුවෙන් මෙච්චර දේවල් කියපු ආණ්ඩුවේ මෙච්චර දේවල් කියපු පක්ෂයට මොකද්ද කොළඹ පහුගිය කාලේ සිද්ධ කරේ? මුහුද ගොඩ කරලා කාන්තාරයක් හැදුවා. ඒ ගොඩ කිරීම සඳහා ගිනි පොලියට ණය අරගෙන දරු පරම්පරාවයි මතු පරම්පරාවයි සදාකාලික ණයකරුවන් බවට පත් කරලා කාන්තාරයේ සින්නක්කර අයිතිය දුන්නා පිටරට කොම්පැනිකාරයෝ. පපුවට ගගහ කරේ ඕක. ඒව වෙනස්. මේව වෙනස්. පාස්කුපාරය රාජපක්ෂලාගේ වඩාත් රාජපක්ෂලාගේ දේශපාලන කුමන්ත්‍රණයක් කියන මම ඔප්පු කරලා දෙන්න. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි අන්‍ය ආගම් පූජකතුමන්ලාගෙනුත් සියලුම පක්ෂ නායකයෝ ඇතුළුව අද මේ වේදිකාවේ කුමාරයා බවට පත්වලා ඉන්න ආදරණීය නාමල් රාජපක්ෂ ජාතික සංවිධායකතුමාගෙනුත් Oh my